රෝයිට්ස් YouTube channel එකෙන් ඔන්න කාලෙකින් මාස කීපයකට පස්සේ ඔන්න අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අපි වීඩියෝස් අරන් එනකන් ගොඩාක් දෙනා මග බලන් ඉන්නවනේ. ඉතින් ආවේ නැති වුනහම ගොඩාක් දෙනා මැසේජ් කරලා ඇහුවා ඇයි පොඩි රූම් වීඩියෝස් අරන් එන්නේ නැත්තේ? ඉතින් අද දවසේ මම කියන්නම්කෝ ඇයි පහුගිය මාස කීපය තුළ වීඩියෝස් අරන් ආවේ නැත්තේ කියලා. ඔන්න ඒකටත් හරියන්න අද ටිකක් දිග වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් රසවත් කෑමක් එක්කම තමයි අපි පැරණි කෑමක් ගැමි ගෙදර කෑමක්. ඒකත් එක්කම මම ඇමරිකාවේ ගෙවෙන ජීවිතේ සෙනසුරාදා දවසක අපි කොහොමද ගත කරන්න කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එහෙමනම් නිවි හැනහිල්ලේ මේක බලලා ඔයාලගේ අදහස් එකතු කරන්න. ඊට මත්තෙන් රූයිට්ස් තාමත් subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්නකෝ. මේ ඔයාලට අරන් එන්නේ නොවැම්බර් 15 වෙනිදා. ඉතින් සෙනසුරාදා දවසක් මං කිව්වනේ සතියන්තයේ අපි ගත කරන විදිහයි මේ වීඩියෝ එකෙන් අරන් එන්නේ කියලා. ඉතින් මම මුලින්ම පෙන්නන්නම් අපි මුලින්ම ගියේ අඩුපාඩු වෙච්ච බඩු වගයක් ගන්න මාම්ස් ඕගැනික් එකට. නොවැම්බර් මාසේ 15 වෙනිදා සෙනසුරාදා දවසක් තමයි මේ අපි ගත කරන විදිහ. ඉතින් උදේම අවශ්‍යම කියන බඩු වගයක් ගන්න මට නෙවෙයි හස්බන්ඩ්ට ගන්න අපි මාම්ස් ඕගැනික් එකට ආවා. මේට කලින් සතිය අපි ග්‍රොසරීස් ගත්ත හින්දා ඔය එක එක කඩචෝරු හදාගන්න අවශ්‍ය දේවල් ටිකක් තමයි දැන් මේ අරගන්නේ. ඉතින් ඒකත් අරගෙන අපි ඉක්මනටම ගෙදර ආවා. ඉතින් පහුගිය මාස කීපෙම වීඩියෝස් ගේන්න බැරි වුණේ මොකද දන්නවද? මම Facebook රූයිට්ස් page එකේ නම් ඔයාලට දිගටම ඒව ගැන අප්ඩේට් එක දුන්නා. හැබැයි YouTube ඔයාලත් දාන්න පහුගිය වීඩියෝස් වල දාපු වීඩියෝස් වල මම කියනවා හස්බන්ඩ්ගේ තාත්තා ගොඩාක් අසනීපෙන් ඉන්නේ මම තමයි බලාගන්නේ. ඉතින් ඔහු ජූලි මාසේ නැති වුණා. ඉතින් අවුරුදු ගාණක් ඔහු ඩිමෙන්ෂියා කියන රෝග තත්ත්වයෙන් තමයි හිටියේ දුක් පීඩා වින්දේ. ඉතින් ඔහු ජූලි මාසේ නැති වුණා. කතාවත් එක්කම බර්ගර්ස් දෙකක් තමයි මේ ඉක්මනටම අපි හදාගන්නේ. ඉතින් උදේවරු අපි shopping කරලා ඇවිල්ලා දැන් ඔන්න බර්ගර්ස් දෙක හදාගන්නවා. මේව නම් ඉතින් හදන්න කියලා දෙන්න ඕනේ නැහැ. බර්ගර් පැටි එක ගත්තා. මේ විදිහට චීස් පෙත්තක් තියලා බර්ගර් බන්ස් ටික තියාගන්න තමයි තියෙන්නේ. Tamanට කැමති විදිහට තක්කාලි, සැලඩ් කොළ ඒ වගේ දේවල් දාගෙන ලූණු කපලා දාගෙන මේක ඕන විදිහකට හදාගන්න පුළුවන්. ඉතින් මොන නම් මයොනේස් දාගන්න පුළුවන්. ඉතින් අපි ඉච්චර ලොකු දේවල් නම් කරන්න යන්නේ නැහැ මයොනේස් එහෙම. මොකද හස්බන්ඩ් එච්චරම මයොනේස් කන්න ආස නැති හින්දා. ඉතින් මේ විදිහට බන්ස් දෙක හදාගත්තා. ඉතින් කතාව අපි කියා හිටියේ තාත්තගේ වියෝව පිළිබඳව. බර්ගර්ස් දෙකත් හදාගෙන කන්න ආව ගමන් ඔන්න අපේ යාළුවා මොන්ටි ඇවිල්ලා. ඔයාලා දන්නවනේ ඉතින් channel එකත් එකතු වෙලා ඉන්න ඔයාලා දන්නවා මේ කවුද කියලා. ඉතින් තාත්තගේ අවමංගල්‍ය කටයුතු ඒ වගේම 7 දවස් 3 මාසේ දානේ මේ හැම දෙයක්ම මම තමයි කරේ. ඉතින් ඒ වගේම ඒ කලබලකාරී දවසුත් එක්ක ජීවිතේ ඔහේ ගලාගෙන ගියා. ඉතින් අම්මත් අපිත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි පහුගිය කාලේ දේවල් ගත වුණේ. ඉතින් ගොඩාක් දුක කාලයක් තමයි අපිට ගත වුණේ. එහෙම තමයි ඉතින් ජීවිතය කියන්නේ දුක සැප අතර දෝලණය වෙනවා. අටලෝ දහම දැනගෙන ජීවත් වෙන්න ඕන. ඉතින් එහෙමයි කියලා තාත්තා නැති වුණා කියලා ඒ දුකෙන්ම අපිට ජීවත් වෙන්න බෑ. අම්මා ජීවත් වෙනවා. එතකොට අම්මව අපි හැම වෙලාවෙම සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි උදේට හැමදාම වෝක් එකක් එහෙම යනවා. ඉතින් මේ දවස්වල ඔයාලා දන්නවා සීතලයි. ඉතින් ඒ සීතල හින්දා අපි මෝල් එක ඇතුළට තමයි ඉතින් වෝක් එක යන්නේ. පහුගිය දවස්වල වෙච්ච මහා ව්‍යසනේ නේද ජීවිතේ කොච්චරක් බිලිගත්තද? ඒ වගේම තමයි තමන් හම්බ කරගත්ත සියල්ලම ගහගෙන ගියා යට වුණා. කොච්චර විපත්තියක්ද මේ වුනේ. ඉතින් අපි දෙන්න මේ ඇමරිකාවේ හිටියට මේ සියලුම දේවල් පුවත් වලින් අපි හැමදාම බැලුවා. හරිම දුකක් තමයි ඇති වුනේ. ඉතින් අපි සමාජ තාලාවල නොදැම්මට ගොඩාක් උදව් උපකාර ලංකාව වෙනුවෙන් කරා. ඉතින් හැමෝගෙම ජීවිතවල එක එක පරිච්ඡේද ගත වෙන විදිහ නේද? ඉතින් දැන් ඔයාලා දැක්කා කැපුචිනෝ එකකුත් අරගෙන ස්ටාර්බක්ස් එකෙන් අපි ගියා දවල් වෙලා මොනවා හරි කන්න. ඉතින් සෙනසුරාදා ඉරිදා දවස්වලට අපි ටිකක් එළියෙන් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් බියර් ගාඩන් කියන රෙස්ටෝරන්ට් එකට තමයි ගියේ. ඒකෙන් මොනවද කෑවේ කියලා බලන්නකෝ. අපි හොට් ඩොග්ස් 3කින් වර්ග 3කින් අරගත්තා. ඉතින් අපි තුන්දෙනා කැමති විදිහට අරගත්තා. ඊට පස්සේ හවස් වරුව ටයිසන්ස් කෝන මෝල් එකේ ටිකක් ඇවිදලා ඔන්න හස්බන්ඩ්ගේ ෆේවරිට් කැපුචිනෝ එකකුත් බීලා ඊළඟට මේ දවස්වල මං කරන අනිත් දේ තමයි ඩ්‍රයිවිං පුරුදු වෙන එක. ඉතින් ලයිසන් එකත් ගන්න ඕනනේ. ඉතින් මෙහි ජීවත් වෙනවා කියන්නේ හැමෝම ඉන්ඩිපෙන්ඩන්ට්. ඉතින් ඒ හින්දා හස්බන්ඩ්ම මට කිව්වා ලයිසන් එක ගත්තොත් හොඳයි නේද කියලා. ඉතින් ටිකක් ප්‍රැක්ටිස් කරන්න සීතල කියලා බලන්නේ. ඔන්න අපි හවස් වෙලා පැයක් විතර ඒක කරන්න අපේ ළඟ තියෙනවා ගාඩන් එක. බ්‍රුක්සයිඩ් ගාඩන් කියලා. අන්න ඒකට තමයි යන්නේ.
මෙහෙදි නම් සම්පූර්ණ ඩ්‍රයිව් කරන්නේ මගේ හස්බන්ඩ්නේ මට තියෙන ඉස්සරහා ඉඳගෙන යන එක. ඉතින් හස්බන්ඩ්ම හිතුවා දැන් නම් කාලේ හරිය මටත් ලයිසන් එක ගන්න කියලා. ඉතින් ඒ හින්දා දැන් හවසට ඔහුම මාව ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් මේ විදිහට පොඩි ක්ලිප්ස් ටිකක් ඔයාලටත් බලන්න දැම්මා. ඒ වගේම තමයි ඔන්න මගේ ජීවිතේ සෙනසුරාදා දවස ගත වෙන විදිහත් එක්කම ඔයාලට කිව්වා බොහොම රස පැරණි කෑමක් හදන විදිහ කියලා දෙනවා කියලා. ඉතින් දැන් ඔන්න මේ ඩ්‍රයිව් කරලා ඉවර වෙලා අපි ගෙදර ඇවිල්ලා ඔන්න හවස තේ වෙලාවට ඒක හදන්න තමයි හදන්නේ. ඉතින් අපි බලමු මොනවද මේ හදන්නේ කියලා. අපි හැමදාම රෝයිට්ස් YouTube channel එකෙන් එදා ගැමි ගෙදර අපේ පැරණි ආහාර වර්ගනේ ලෝකෙට අරන් යන්නේ. ඉතින් ගැමි ගෙදර හදපු පොල් කේක් එක තමයි මේ හදන්න යන්නේ. ඉතින් ගොඩාක් විචූරණ කරලා මේව හදන්නේ අද කාලේ වගේ. මේ විදිහට සාස් පානක් අරගෙන අපි සීනි මේස හැඳි දෙකක් විතර දාලා මේක කැරමල් කරගන්නවා. දැන් කාලේ පොල් කේක් එකට නම් ගොඩාක් දේවල් දානවනේ, ගොඩාක් අමුද්‍රව්‍ය දානවා. ඉතින් නමුත් සරල ගැමි ජීවිතයේ වුන් හවසට තේ බොන වෙලාවට දෙයක් කන්න හිතුනොත් කඩපිම්මේ වණ්ඩුවේ තම්බලා ඊටමත් සරල අමුද්‍රව්‍ය වලින් තමයි මේක හදාගන්නේ. ඉතින් ඔය බලන්න දැන් අපි මේ විදිහට සීනි ටික කැරමල් වුණාම වතුර කෝප භාගයක් විතර දාලා මේක හොඳට දිය කරගන්නවා. ඉතින් මේ අපි හදන්නේ පැණි පොල් එක. ඉතින් මේ පොල් කේක් එක ලිපේ හදන හින්දා අවන් එකක් නැති කෙනෙකුට උනත් හදාගන්න පුළුවන්. මේ පැණි පොල් එක සඳහා ඉතින් සීනි කැරමල් කරන්න මම අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ. රෝයිට්ස් YouTube channel එකම කියන්නේ පැරණි රස කැවිලි වර්ග ගොඩාක් හදපු channel එකක්. ඉතින් පැණි පොල් හදන විදිය ගොඩාක් වීඩියෝස් වල තියෙනවා. මම මේක පොඩි ඩීටේල් එකේ ඉඳන් ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඉතින් මේ වගේ එකතැන බුබුලු වෙන අවස්ථාවේදී අපි මේකට මොනවද දාන්නේ? අපි මේකට පොල් එකතු කරනවා. දල වශයෙන් ගත්තොත් සීනි ග්‍රෑම් 100කින් තමයි අපි මේ සීනි කැරමල් කරලා හදාගත්තේ. ඊළඟට මේකට පොල් දාන්නේ කෝප්පයක් විතර පොල් අපි එකතු කළා. ඉතින් දැන් මේ විදිහට ඔයාලට හොඳට කලවම් කළා මේ පැණි පොල් එක හදාගන්න පුළුවන්. ඉතින් මේක තවත් රස ගන්නන්න එනසල් ටිකක් කුඩු කරලා දාගන්න. ඒ වගේම ලුණු චුට්ටකුත් දාගන්න. ඉතින් සීනි අඩු වැඩිය කරන එක ඔයාලට ඒක තමන්ගේ රස අනුව කරගන්න පුළුවන්. ඉතින් අපි නම් ගොඩාක් සීනි දාගන්නේ නැහැ. ඉතින් ඔයාලා හදන ප්‍රමාණ අනුව මේවා දෙගුණ තෙගුණ කරලා හදාගන්න. ඊට පස්සේ අපි බිත්තර 4ක් මේ සඳහා ගන්නවා. බිත්තර 4 හොඳට විස්ක් එකකින් හරි එහෙම නැත්නම් බීටර් එකක් තියෙනවා නම් බීටර් එකකින් හරි ගහ ගන්න පුළුවන්. බිත්තර ටික හොඳට ගසා ගත්තට පස්සේ ඊළඟට අපි වියලි අමුද්‍රව්‍ය විදිහට පාන් පිටි එකතු කරනවා. මේකට පාන් පිටි ග්‍රෑම් 100ක්, බේකින් පවුඩර් තේ හැදි භාගයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් ඔයාලට කල්පනා වෙන්න පුළුවන් ගැමි ගෙදර කොහෙන්ද බේකින් පවුඩර්? ඉතින් අද නම් අපිට තියෙන හින්දා තමයි බේකින් පවුඩර් දාගන්නේ. ඒ කාලේ මේකට දාගත්තේ තෙලිච්ච. තෙලිච්ච දැන් හොයාගන්න නැහැනේ. ඒ හින්දා බේකින් පවුඩර් දැම්මා. ඒ වගේම තවත් අමුද්‍රව්‍යයක් අවශ්‍ය කරනවා. බටර් මේ සැහැඳි 3ක්. ඉතින් ගසාගත් බිත්තර වලට බටර් ටික දෙකතු කරන්න. එකතු කළා ඔයාලට රස අනුව සීනි දාගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ගොඩාක් සීනි දාලා හදන්නේ නැහැ. සීනි මේ සැහැන්දක් විතර දාලා අපි මේ ටික හොඳට කලවම් කරනවා. ඉතින් විස්ක් එකෙන් කලවම් කරන්න මට නම් බීටර් එක තියෙන හින්දා මම ලේසියට බීටර් එකෙන් මේ විදිහට මික්ස් කර ගන්නවා. ගසාගත බිත්තර බටර් මිශ්‍රණයට අපි පිටි ටික හල තමයි දාගන්නේ. කොටසින් කොටස හල මේකට කලවම් කරන්න. මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ඔයාලට දැන් ටෙක්ස්චර් එක බලා ගන්න පුළුවන්. ඊළඟට අපි හදාගත්ත පැණි පොල් එක දා ගන්නවා. ඉතින් මේකෙදි මම සීනි මේකට වෙනම දාගත්තේ නැහැ. ගොඩාක් පැණි පොල් එකෙත් සීනි තියෙනවානේ. ඔයාලා දන්නවා සීනි අඩුවෙන් කන තරමට සෞඛ්‍ය සම්පන්නයි. ඉතින් ওই විදිහට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් නේද මිශ්‍රණය? ඊළඟට ඉතින් තඹ ගැනීමක් තමයි තියෙන්නේ. හුමාලින් තඹ ගන්නයි තියෙන්නේ. පොල් කේක් එක ටිකක් තද පාටකට ගන්නවා නම් ඔයාලා දන්නවා සීනි කැරමල් කරන වෙලාවේ ටිකක් පැහැය වැඩි වෙනකන් සීනි කැරමල් කරගන්න. දැන් මේ විදිහට හොඳට මිශ්‍ර කරා ඊළඟට මේ මිශ්‍රණයට අපි කජු ටිකක් පොඩියට කපලා දාගන්නවා රහ වැඩි කරගන්න. ඉතින් ඔයාලට රටේ ඉඳි මුද්දරප්පලන් වගේ දේවලුත් දාලා රස වැඩි කරගන්න පුළුවන්. මේ විදිහේ බේකින් පෑන් එකක් අරගෙන අඩියට පාර්ච්මන්ට් එකක් දාගන්න බටර් ටිකක් ගාලා ඊට පස්සේ මේ මිශ්‍රණය දාගෙන අපිට උඩින් ලස්සන කරගන්න කජු මද ටිකක් තියාගන්න පුළුවන්. ඊළඟට ඇලුමිනියම් ෆොයිල් එකකින් මේක සම්පූර්ණයෙන් වහගන්න. මම කිව්වනේ අවන් එකක් නැති කෙනෙකුට උනත් මේක හදන්න පුළුවන් කියලා. ඉතින් මේ ආකාරයට භාජනයක් ලිපේ තියන්න. ලිපේ තියලා යටට රැක් එකක් දාගන්න. වතුර ටිකක් පුරවන්න. ඊට පස්සේ මේ රැක් එක උඩින් තමයි අපි මේ භාජනය තියාගන්නේ. ඊට පස්සේ මේක සම්පූර්ණයෙන්ම කවර් කරලා අපි විනාඩි 45ක් හුමාලෙන් තඹ ගන්නවා.
ඉතින් ඔන්න දැන් අවසානයට තමයි ඇවිල්ලා තියෙන්නේ. නිවුණාට පස්සේ අපි පොල් කේක් එක බලමු. හරිම අපූර්වයි නේද? ඉතින් රස පාටයි ඔයාලත් හදලා බලන්න. හරිම ලේසි. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් මේක හදලා ගන්නත් පුළුවන්. ඉතින් ওই විදිහට දැන් කපලත් බලමු. කොයි වගේද තියෙන්නේ කියලා. එහෙමනම් මොනා හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. වෙනදා වගේම මම ඒවට උත්තර දෙනවා. ඒ වගේමයි channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒත් එක්කම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලටත් මොකද හිතෙන්නේ කියලා. හැදුවොත් රස ගැන කියන්නත් අමතක කරන්න එපා. එහෙමනම් ගොඩාක් රස රෙසිපි එකක් අපේ ගෙදර අයත් ගොඩාක් ආස වුණා. ඔයාලත් හදලා බලන්නකෝ. එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.